අද දවස මාර්තු 6 වෙනිදා 2025 අවුරුදු 4 නිමා කරලා දැන් අපි යන්න තව සුළු මොහොත්. මගේ කැම්පස් ලබ් එක තමයි මේ ඉන්නේ. මේ සත්තු හොඳා නේද මිනිස්සුන්ට වඩා. යුනිවර්සිටි එකට ආව කියන්නේ අපි අපේ දෙමව්පියන්ගේ ලක්ෂ ගණක් ඉතුරු කරනවා කියන්නේ. ඔතන ලියන්න බෑ මම කියලා දෙනවා ඔතන ලියන්න බෑ කියලා. ඉතින් අපේ කැම්පස් ලයිෆ් එකේ ආයේ එක්සෑම් නැහැ. 6.5 hours later. Ano mo gusto ni? Kakul mo gusto. Okay. Next මේ තමයි අපි යාළුවෝ පාඩම් කරන විදිහ. අපි ටැමිල් යාළුවේ එමෙ තව දිනවා. තව බිමක් තියෙනවා. What's the time now, මචං? Time. Okay. I'm done. Hello guys. පිළිවෙල හායි ගයිස් ඔන්න මම ගල් තියා කට්ටිය බලන්න ලස්සන රැවුල පොඩ්ඩක් කපලා කොල්ල පිළිවෙලක් කරලා ඉන්නේ. පිළිවෙලක් කියලා ඉන්නේ. ඉතින් අද කවද්ද තියන අද දවස කියන්න පොඩ්ඩක් මම මේ බ්ලොග්ස් දාද්දී කොච්චර කල් ගිහින් තියෙද්ද දන්නේ නැහැ. අද දවස් මාර්තු 6 වෙනිදා 2025 මාර්තු 6 වෙනිදා තව විනාඩි කිහිපයකින් මාර්තු 7 වෙනිදා වෙනවා. මේ ඉතින් එක්සෑම් තමයි එක්සෑම් බේෂනේ තමයි මේ දවස්වල තියෙන්නේ. අපි පාඩම් කරන ගමන් තමයි ඉන්නේ. ලයිබ්‍රරි ඉන්නේ තිල්නේ නම් දැන් යන්න හදන්නේ. මේ දවස්වල ලයිබ්‍රරි ඕපන් 24 hours නේ. ඒක හින්දා අපි පාඩම් කරනවා රැලි වෙනකන්. කියලා කියනවා ඒත් මට අද ඉන්න වෙනවා. මොකද ටිකක් අමාරු සබ්ජෙක්ට් එකක් තියෙන්නේ. අද නිදියන්න වෙන්නේ නැහැ මට හිතෙන විදිහට. මේ ඉතින් තිරන අපි මේ පොඩ්ඩක් මොටිවේට් වුණාද බ්ලොග් එකක් කරන්න අපි දැකපු ලස්සන කමෙන්ට් එකක් ඉන්න. ලස්සන කමෙන්ට් එකක් දාලා දෙන්න පොඩ්ඩක් ඉන්න මේක ස්කිප් කරන්න එතනට. දිමාෂා තෙෂානි කමෙන්ට් එකක් දාලා දෙනවා පසින්දු අයියත් එක්ක යුනි බ්ලොග් එකක් ඕනි කියලා. ඉතින් ඔයා වෙනුවෙන් තමයි මේ බ්ලොග් එක කවුද දිමාෂි තෙෂානි බොහොම ස්තුතියි අපේ වීඩියෝ බලනකට. ඔයා විතරයි මම හිතන්නේ මේ වීඩියෝ එක බලලා තිබ්බේ. කොහොම ස්තුතියි. We love you. love you කියන්නේ No, sorry. කවුද දන්නේ? ඕනේ නැති ඒවා කියන්න එපා. Sorry. We love you as a friend. Okay. So ඉතින් ආරාධනා කරනවා ඉන්න විශ්වවිද්‍යාලයට. A few inches later. Day 2. වෙලාවක් හම්බෙච්චලේ අපි හිතුවා ආයෙ පොඩි ලොග් එකක් රෙකෝඩ් කරත් හොඳයි කියලා. හැබැයි ගිය සිම් එක වගේ නෙමෙයි මේ සිම් එකේ වැඩ සෑහෙන අමාරුයි නේද? වැඩ සෑහෙන අමාරුයි. මෙහෙමයි තින්නේ. අවුරුදු 4 නිමා කරලා දැන් අපි යන්න තව සුළු මොහොතයි. අන්න අර පැත්තෙන් කට්ටියක් එනවා ඉතින් දැන් අපිට ලැජ්ජයි. පොඩ්ඩක්. දැන් මෙහෙමයි හරිද? තිල්නේටයි මටයි දෙන්නටම කට්ටිය ඉන්න තැන්වල වීඩියෝ කරන්න පොඩ්ඩක් අමාරුයි. චකිතේ. ඒ කියන්නේ දන්නේ ඉන කට්ටිය නැත්තම් හරි අමාරුයි මේ කැම්පස් එකේ හැමෝම යාළුවෝ තමයි වුණාද නේද අර. අපි පුංචි සර්කල් එකේ කට්ටිය එක්ක විතරයි අපි එහෙම කරන්නේ. ඔව් ඉතින් මෙහෙමයි දැන් අපි
මේ ඩිග්‍රී විතරක් නෙමෙයිනේ කැම්පස් ඇවිල්ලා අපි ඩිග්‍රී විතරක් නෙමෙයි තව තව අපේ හැකියාවන් ඉතින් වැඩි දියුණු කරගෙන තියෙනවා. ඉගෙන ගන්න වෙනම දෙයක් කරන්නේ තවත් දෙයක් බලන්නේ තව දෙයක්. සල්ලි හම්බ කරන්නේ ඔව් වෙනම විදිහකට. ඉතින් මේකට අර විශ්වවිද්‍යාලය කියන්නේ ඒකයිනේ. අපි හැමදේම කරනවා මෙහි ඇවිල්ලා. ඉතින් තිලිනත් එහෙමයි කැම්පස් එකේ මීඩියා ක්ලබ් එකට ජොයින් වෙලා මේ සෑහෙන දේවල් ටිකක් ජීවිතේට එකතු කරගත්තනේ. ෆොටෝග්‍රැෆිද වීඩියෝග්‍රැෆිද. ඉතින් මේ එක්සෑම් එකෙන් පස්සේ අපිට රිසර්ච් එක තියෙනවා නේ තිලිනවටත් තියෙනවා. තියෙනවා. වලත් ඒවා මෙහෙට කරන්නේ. නෑ මම කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. يعني ඉන්ටර්න් එකත් එතනම එහෙම. ඔව්. ඉතින් මේ අපේ ෆෝර්ත් එකේ කියන්නේ ගයිස් අපි ෆෝර්ත් එකේ සෙකන්ඩ් සෙම් එක අපේ රිසර්ච් එකයි ඉන්ටර්න්ෂිප් එකයි තමයි තියෙන්නේ. ෆෝර්ත් එකේ සෙකන්ඩ් සෙම් එක අපිට ඉගෙන ගන්න මුකුත් නෑ පිංකි. මගේ කැම්පස් ලව් එක තමයි මේ ඉන්නේ. ඉතින් පිංකිත් වෙලාවට ආවා වීඩියෝ එකට. වෙලාවට ආවා පිංකිත්. තිලින මේ සත්තු හොඳා නේද මිනිස්සුන්ට වඩා? ඇත්තට මේ මාරම බේතක් තමයි මෙයාලා අපිට මේ බලන්න ටවුන් හරි කියන්න දෙන්න අවුරුදු 4 ගැන මොනවා හරි නිකන් ඉන්න අපිට ඒක වෙලාවකට ආවට පස්සේ ඇත්තටම හිතේ එන කරදරයක් කියලා එනවා. ඇත්තටම නැති වුණාම තමයි දුක තේරෙන්නේ. යුනිවර්සිටි එකකට ආවා කියන්නේ අපි අපේ දෙමාපියන්ගේ ලක්ෂ ගණක් ඉතුරු කරනවා කියන්නේ. මොකද අපේ මේ 4 year degree එකක් කියන්නේ ලක්ෂ ගණනක් වටින දෙයක්. ඉතින් අපි ඒක අපේ මහන්සියෙන් ඒ ලෙවල් කොට දාගෙන තමා මේක ඇචීව් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට කියන්න දෙන්න ඔයාලත් එන්න. එවිල්ලා අපි වගේ දාතල්ලක ඉන්න තමයි තියෙන්නේ. ආතල් නෑ ඉතින් කමන්නේ ආතල්ලකින්. මේක ආතල් කියලා කියමු. එතකොට එන්න හිතෙන්නේ. මොකද අපි මේ channel එකේ අර අපි ස්ට්‍රෙස් එකේ ඉන්නේවා අපි නේද අපි අර වැඩ ගොඩ ගහලා දඟලන ඒවා දාන්නේ ඔක්කොම ආතල් තමයි දාලා තියෙන්නේ. Day 3. Day 4. ලියන්න එපා මම කියලා දෙනවා ඔච්චර ලියන්න එපා කියලා අපි බව මම දැක්කම ඔබ දිහා බලා හිටියේ ඔබ වැඩි ලියුවා අර මේ අර ඉස්සරහට ලියුවානේ ගයිස් එක්සෑම් ඉවරයි. ඉවර මම ෆොටෝ ගන්න ඉන්නේ වෙස්තර අවර මඩ බල ගන්න ඕනේ මේ ඇත්තට කැටවල මේ බලවරෝ ඇයි ගැතද? නැකත් අපේ පස්සේ වීඩියෝ ගන්න මම ඉන්නේ හලෝ අයියන් හලෝ හලෝ හායි 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 මද පොල්ලල්ලන් ඉස්සරහට එන්න. මද බෝල් ඌ ඇයිද? මොනවද අල්ලන්නේ? දෙන්න හරි. දෙන්න හරි. ඉතින් ඔන්න අපේ කැම්පස් ජීවිතේ අපි ලියපු අන්තිම එක්සෑම් එක දැන් ලියලා ඉවරයි. ඉවරුණා ලියලා නේ ගැලපුන්නේ නෑනේ. අවුලන්නේ නෑ. ඉතින් අපේ කැම්පස් ලයිෆ් එකේ ආයේ එක්සෑම් නෑ. මේ සැරේ රිපීට් කරලා දීපේ
ඒවුණත් බැජුවෙස් මේ පාර රිපීට්ුනේ නැත්තම් ආ එක්සෑම් නෑ රිපීට් නොත් ආයි ලියන්න ඒවා ඉතින් කාටවත් කියන්නේ නැහැ අපි ෂේප් එක ලබනවා ඊළඟ සෙමෙස්ටර් එකේ පහුගිය සෙමෙස්ටර් එකේ ලකුණු එන්න තියෙනවා ඒව ටික ආවට පස්සේ ඒත් කියන්න ඕන මේ හරි ඒ දුකේසන කතාවක් නැහැ කොහොම හරි අද එක්සෑම් ඉවරයි ආයි අපි එක්සෑම් ලියන්නේ අපේ යුනිවර්සිටි ලයිෆ් එකේ ඔහොම තමයි ඉස්තරේ අපි ඉතින් ආව ෆොටෝ එකක් ගහන්න අපි දැන් ඉන්නේ ඇඩ්මින් එක ගාව ලින්ක් ඉල්ලන්න අපි මහේලත් ඉන්න මහේලත් ඉස්සෙල්ලා පාර වීඩියෝ වල එන්නේ අඩෝ මහේල ඔබ ෆස්ට් ටයිම් මේ යාළුවෙක් අපේ මහේල එතකොට හයි කියන්න හයි කියලා